යෝනිය ස්පර්ශ කරන්නේ කෙසේද? හස්ත මුචුණෙන් ශරීරයට බල පලපාන්නේ කුමක්ද? සුබ දවසක්. අදත් අපි බොහෝ දෙනෙක් අහපු විශාල වශයෙන් අවධානය යොමු කරපු කාරණාවක් පිළිබඳව අවධානය යොමු කරන මේ විද්‍යාත්මක පසුබිම සත්‍ය කාරණා පිළිබඳව අවබෝධ කර ගැනීම උදෙසා ඒ තමයි මේ ස්වයං වින්දනය කියන එක හොඳද නරකද? ඒ වගේම ස්වයං වින්දනයේද වඩා හොඳ එහෙම නැත්නම් සහකරුවෙක් හෝ සහකාරියක් සමග ලිංගික සම්බන්ධතාවක් පැවැත්වීමද වඩා වැදගත් වන්නේ වඩා හොඳ වන්නේ කියන කාරණේ පිළිබඳව බොහෝ දෙනෙක් අවධානය යොමු කරලා තිබුණා. මේ ගැන ප්‍රශ්න රාශියක් බොහෝ දෙනෙක් අහලා තිබුණා. නමුත් අපි ආරම්භක වශයෙන් මුලින් බලමු ඔක්කොටම ඉස්සෙල්ලා ස්වයං වින්දනය ප්‍රතිඵලදායකද ඒක හොඳද කියන එක. ස්වයං වින්දනය ඒකල ක්‍රියාවක්. එය තනිකොට ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් ඔව්. ස්වයං වින්දනය කියන්නේ එක්තරා ආකාරයකින් හොඳ ක්‍රියාවලියක්. ඒන් ඔබට යම් ප්‍රතිලාභ රාශියක් ලබා දෙනවා. මොනවද කියලා අපි කතා කරොත් මේ ස්වයං වින්දනයේ යෙදීම නිසාවෙන් ඔබගේ ශරීරයේ විශාල වශයෙන් ඔබට යහපතක් උදා කරන මානසික සංසුන් බව ඇති කරන ඒ වගේම හොඳින් නිින්ද ඇති කරන සැහැල්ලුව ඇති කරන උද්‍යෝගය ඇති කරන දුක කනගාටුව වගේ moods වලින් අයින් කරලා හොඳ mood එකක් fix කරන්න හොඳ උදව් කරන ඩොපමින් එන්ඩෝෆ්‍රින් සෙරටෝනින් ඔක්සිටෝසින් වගේ හොඳ රසායන ද්‍රව්‍ය ස්‍රාවය කරන ඒවා යාමනයට ලක් කරන ක්‍රියාවලියක්. ඒ වගේම අපිව ස්ට්‍රෙස් කරන පීඩනයටපත් කරන ඇඩ්‍රිනලින් නොරැඩ්‍රිනලින් කෝටිසෝල් වගේ හෝමෝන වල ක්‍රියාවලිය තාවකාලික වශයෙන් අවම කරන අපිට සතුට ලබා දෙන ක්‍රියාවලියක්. ඒ නිසා ස්වයං වින්දනය තුළින් ඔබට හොඳ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් ක්‍රියාවලියක් වෙනවා. ඉතින් අපි බලමු ස්වයං වින්දනය ක්‍රියාව අපි හොඳ දෙයක් ලෙස දකිනවා වගේම එයින් වෙන්න පුළුවන් යම්කිසි අහිතකර දේවල් කෙනෙකුගේ ජීවිතයට ඇති කරන්න පුළුවන් යම්කිසි අහිතකර බලපෑම් තියෙනවාද? ඒ වගේම ස්වයං වින්දනයද එහෙම නැත්නම් සහකාරියෙක් සහකාරියක් එක්ක එකතු වීමද වඩා හොඳ කියන එක අපි කතා කරලා බලමු. ඇතැම් වෙලාවකදී සමහර අය මේ සඳහා කිසියම් උපකරණ වගේ භාවිතයකට හුරු වෙලා තියෙනවා. එහි කිසියම් ගැටලු ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා. දැන් සරල උදාහරණයක් කිව්වොත් යම් ආකාරයකින් ලිංගික උපකරණ වගේ දේවල් හවුලේ භාවිතා කිරීම නිසා ලිංගික රෝගයක් බෝ වීමේ අවදානම තියෙනවා. ඒ වගේම මේ උපකරණවල පවිත්‍රතාවය සහ ඒවැයේ තියෙන යම්කිසි ආකාරයක ආසාදන තත්ත්වයක් තිබුණොත් එය කිසියම් ආකාරයේ සෞඛ්‍ය ගැටලු ඇති කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම කාන්තාවන් විසින් යම් උපකරණ භාවිතය නිසා ඔවුන්ගේ කන්‍යාභාවයට හානි සිදුවීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා අපි මේ ගැන අවධානයට ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම කතාවක් තමයි දැන් සමහර අය කියන මේ පමණට වඩා ස්වයං වින්දනයේ යෙදීම පමණට වඩා මේ ක්‍රියාවලිය සිදු කිරීම නිසා සිදුවන හානි පිළිබඳව. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? ඇත්තටම කෙනෙකුට පමණට වඩා මේ සිදු කළ නොහැකි. තරුණම කාලයේදී බොහොම ජව සම්පන්න කාලයේදී පැය කීපයකට පොඩි විවේකයක් අරගෙන දවසට දෙතුන් වතාවක ස්වයං වින්දනයක් ඇදෙන්න පුළුවන්කම තියෙන්න පුළුවන්. ඉතින් ඒක පුළුවන් වෙන්නේ ඔහුගේ ශරීරයේ තියෙන ඇයගේ ශරීරයේ තියෙන ජව සම්පන්නතාවය මත. ඉතින් ඒක හානිකර තත්ත්වයක් නෙමෙයි. එහෙම අපිට කියන්න බෑ ඕනෑවට වඩා කෙනෙක් ස්වයං වින්දනයේ යෙදලා නාස්ති වෙලා යනවා කියන එකක් සිද්ධ වෙන්නේ නැහැ විද්‍යාත්මක වශයෙන්. අනිත් පැත්තෙන් කතා කරොත් මෙහෙම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. දැන් අපි කියමු යම්කිසි පුද්ගලයෙක් අනවශ්‍ය විදිහට ස්වයං වින්දනයට බැහැවීම නිසා තමන්ගේ දෛනික වැඩ කටයුතු වලට පාඩුවක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක මැනේජ් කරගන්න එක අපි දැනගන්නට ඕනේ. ඉතින් ඕනම දෙයකට බැහැ වුණොත් එහෙම දැන් කෑමකට බීමකට බැහැ වුණත් තත්ත්වය මේක තමයි. ඒ වගේම තමයි දැන් සමහර අයගේ තියෙන තව මතයක් තමයි මේ විශේෂයෙන් පිරිමි අය තුළ මේ ස්වයං වින්දනයේ යෙදීම නිසා ටෙස්ටොස්ටෙරෝන් අගය පහළට යනවා. ඒ නිසා මේ පිරිමි බව නිකන් පිරිමියෙක් කියන එක පවා නැති වෙලා යන්නට පුළුවන් කියන වගේ අදහස් ඇති වෙලා තියෙනවා. මේක සාවද්‍ය මතයක්. අපි දන්නවා මේ ලිංගික හැඟීම් ඇති කිරීමට පිරිමි අය තුළ වගේම කාන්තාවන් තුළත් යම් ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණයක් තිබීම අත්‍යවශ්‍යයි. ගැහැණු අය තුළත් ටෙස්ටොස්ටෙරෝන් පවතිනවා. නමුත් මේ ස්වයං වින්දන කාර්යය තුළ එයට නියැලීම තුළ යම් ප්‍රමාණයකින් ටෙස්ටොස්ටෙරෝන් යාමනයක් වර්ධනයක් සිද්ධ වෙන බව තමයි බොහෝ වෙලාවට අපිට දකින්න තියෙන්නේ. මොකද ඒකෙදි ඇතිවන සතුට සහ පෙළඹවීම තුළ ටෙස්ටොස්ටෙරෝන් ක්‍රියාවලිය වැඩි වෙනවා. ඒ අඩුවීමක් සිද්ධ වන්නේ නැහැ. ඒ වගේම සමහර වෙලාවට කාන්තාවන් සම්බන්ධයෙන් බියක් තියෙනවා. ස්වයං වින්දනයේ දීම නිසා කවදා හරි දවසක සැමියෙක් එක්ක එකතු වෙන්න බැරිද? දරුවෝ නොලැබී යයිද? වගේ ප්‍රශ්න. කවදාවත් නැහැ. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. කාන්තාවක් ස්වයං වින්දනයේ යෙදුණා කියලා දරුවෙක් ලැබීම කෙරේ ඒ කිසිසේත්ම බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඒ වගේම ඔබට ඔබේ ආදරණීය ස්වාමි පුරුෂයා සමග සතුටු වීමට එය කිසිම බාධාවක් ඇති කරන්නේ නැහැ. නැවත අපි බලමු දැන් ස්වයං වින්දනයේ දීම නිසාවෙන් කෙනෙකුට මේ ලිංගික අප්‍රාණිකත්වය එන්න පුළුවන්ද කියන එක බොහෝ පුරුෂයන් තුළ තියෙන කතාවක් තමයි. තරුණ කාලේදී ලිංගිකව මම සක්‍රියව හිටියා. මං හොඳින් ස්වයං වින්දනය කළා. ඒ නිසාද මට මේ අප්‍රාණිකත්වය එන්නේ කියන එක නැහැ. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ.
ඔබ නිවැරදි ආකාරයෙන් ස්වයං වින්දනයේ යෙදුනා නම් පෙල්වික් මසල් එක හොඳට මසාජ් වෙනවා. ඒ නිසා ලිංගයේ කිසියම් වර්ධනයක් වීමටත් ඒ උපකාරී තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. මේ එක්කම කියන්නට ඕනේ තව කාරණයක් තියෙනවා. සමහර අවස්ථාවකදී අපි ස්වයං වින්දනයේ යෙදීම සඳහා කිසියම් ආකාරයක සාමාන්‍ය නොවන ක්‍රියාකාරකම් අපි පාවිච්චියට ගන්න. ඒ තමයි යම් ආකාරයකින් ලිංගයට අනවශ්‍ය බරක්, තෙරපුමක්, වැඩි පීඩනයක් යෙදෙන ආකාරයට ක්‍රියා කිරීම. ඒ වගේම තමයි සමහර වෙලාවකට යම් ස්ථානයකට තබා තද කරගෙන සිටීම, වැරදි ඉරියව්වකින් ස්පර්ශ කිරීම වගේ ක්‍රියාවන් සමහරට සිදු කරනවා. ඒ වගේම සමහර වෙලාවකදී පිරිමි වගේම කාන්තා පාර්ශවයත් යෝනි ප්‍රදේශයට අනිසි පීඩනයක් යෙදීම, ඒ වගේම යම් ස්ථානයකට තබා දැඩි ලෙස තද කරගෙන සිටීම වගේ යම් කිසි ක්‍රියාවන් සිදු කරනවා. මෙන්න මෙවැනි ක්‍රියාවල් වලදී එයට ඇබ්බැහි වීම, එයට හුරු වීම, එයට නතු වීම නිසා මානසික වශයෙන් වෙන්නට පුළුවන් කාරණයක් තමයි සාමාන්‍ය ආකාරයෙන් ස්වයං වින්දනයෙන් සතුටක් ලබා ගැනීම අසීරු වෙන්නට පුළුවන්. ඒ වගේම තම සහකරු හෝ සහකාරිය සමග ලිංගික සම්බන්ධතා පවත්වන්නට යාමේදී අර හුරු වෙච්ච, ඇබ්බැහි වෙච්ච පීඩනය හෝ ඒ දෘಢ බව, තද බව හෝ ඒ ක්‍රියාවලිය නොතිබීම නිසාවෙන් ඔවුන්ට සතුටට ළඟා වීමේ අපහසුතාවක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ස්වයං වින්දනයේ යෙදීමේදී හැමතිස්සෙම අපි ජීවිතයේ හැම කාර්යයකදී වගේම අනිසි සුදුසු නොවන කිසියම් ආකාරයක විකෘති ක්‍රමවේද භාවිතා නොකර සිටීමට වග බලා ගැනීම ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම දැන් බොහෝ දෙනෙට අපි මුලින් ඉඳලම කතා කරපු දෙයක් තමයි මේ ස්වයං වින්දනයේ පමණක් ප්‍රමාණවත් නැද්ද? අපි විවාහ වීම එහෙම නැත්නම් මේක සහකරුවෝ සහකාරියක් සමග එකතු වීම අත්‍යවශ්‍යමද? නැත්නම් මේ දෙකෙන් හොඳ කෝකද කියන එක. මෙන්න මේක මතක තියාගන්න ඕනේ. සාමාන්‍යයෙන් ස්වයං වින්දනය කියන්නේ අපිට සතුටු වෙන්න තියෙන හොඳ ක්‍රියාවලියක්. නමුත් විවාහයක් කියන දෙයට සහකරු සහ සහකාරිය සමග සම්බන්ධ වීම අත්‍යවශ්‍යයි. ඒක නිසාවෙන් අපිට ස්වයං වින්දනය ශාරීරික වශයෙන් ගත්තොත්, ජීව ක්‍රියාවලිය අභ්‍යන්තරික වශයෙන් ගත්තොත් කෙනෙක් සමග එකතු වීමේදී හෝ ස්වයං වින්දනයේදී සිදුවන එකම ක්‍රියාවලියක් ඔහු සතුටටපත් වෙනවා. ඔවුන්ගේ අභ්‍යන්තර ක්‍රියාවලීන් ටික සිද්ධ වෙලා සුක්‍රාණු පිටවීම හෝ සුරතාන්තයටපත් වීම කියන එක සිද්ධ වෙන්නට පටන් ගන්නවා. නමුත් අපි තව කෙනෙක් සමග ආදරය, විශ්වාසය, බැඳීම පදනම් කොටගෙන සහකරු හෝ සහකාරිය සමග ලිංගිකව සම්බන්ධ වීම නිසාවෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ ඉතා විශාලයි. ලිංගික සතුට වගේම ඔබ දෙදෙනා අතර තියෙන විශ්වාසය තහවුරු වෙනවා, ආදරය තහවුරු වෙනවා. ඒ වගේම බන්ධනය, ඒ බැඳීම වඩා ශක්තිමත් වෙනවා. ඒ නිසා Tamanට විශ්වාසනීය පුද්ගලයෙක් සමග මේ ක්‍රියාවලිය සිද්ධ කර ගැනීම තුළ අපිට ලිංගික සතුට වගේම එතනින් එහාට ගියපු සමාජීය සතුටක්, බැඳීමේ සතුටක්, තව කෙනෙක් ඉන්නව නේද කියන සතුටකුත් අපිට ලැබෙනවා. ඒ නිසාවෙන් අපි යම් කාලයකදී ස්වයං වින්දනයේ යෙදුනත්, විවාහය තුල පවා ඉඳ හිට යෙදුනත් හැමතිස්සෙම උත්සාහ කිරීම වඩා හොඳයි. විවාහයක් තුල විශ්වාසනීය සහකරුවෙක් හෝ සහකාරියක් තෝරාගෙන ඔබ දෙදෙනා අතර මෙම ලිංගික ක්‍රියාවෙන් සතුටු වීමට පටන් ගැනීම ඉතාම හොඳ ක්‍රමයක් බවට අපිට විශ්වාස කරගන්න පුළුවන්.